අයිතෑවනේ අද අපි බලන්න යන්නේ තමන්ගේ වයස ලෝකින් හංගන ක්‍රීඩකින් 3 දෙනෙක් ගැන. වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනේ මේවා ෆෑන්ස් තියරි විතරයි. මේගොල්ලෝ තමන්ගේ වයස හංගනවා කියලා කිසිම තැනක ඔෆිෂියලි සඳහන් කරලා නැහැ. පළවෙනි ක්‍රීඩකයා තමයි ඇෆ්ගනිස්තානයේ ප්‍රබල දගපන්දු යවන්නෙකු වන රෂීද් ඛාන්. 2026 වසර වන විට මෙයාගේ තොරතුරු වල සඳහන් වෙන්නේ වයස 27යි කියලා. හැබැයි ෆෑන්ස්ලා හොයාගෙන තියෙනවා රෂීද් ඛාන් තමන්ගේ යාළුවෙක් එක්ක 2012 දී අප්ලෝඩ් කරපු Facebook ෆොටෝ එකක්. දැන් මෙයාගේ වයස 27යි නම් 2012 දී මෙයාට වයස 13ක් වෙන්න ඕනේ. ඔයාලම කියන්නකෝ මේ ෆොටෝ එකේ මෙයාට වයස 13ක් වගේ පේනවද කියලා. ඊළඟ ක්‍රීඩකයා නම් මේ දවස්වල T20 ෆෝමැට් එක හොල්ලන ඉන්දියන් කොල්ලෙක්. විභව් සූර්යවංශී. මේ ලාබාල ක්‍රීඩකයාගේ වයස ගැන මේ දවස්වල සෝෂල් මීඩියා වල ලොකු කතා බහක් යනවා. මේ අවුරුද්දේ තිබ්බ IPL තරඟාවලියේදී තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා වෙන්න මෙයාට පුළුවන් වුණා. 2026 වෙද්දි මෙයාගේ වයස අවුරුදු 15යි. හැබැයි මෙයාගේ ප්ලේයින් නම් අවුරුදු 15ක ක්‍රීඩකෙක් වගේ නෙවෙයි. ඔයාලා දන්නවනේ IPL වලට ඉන්නේ ලෝකෙ වටේම ඉන්න ඉතාමත් දක්ෂ ක්‍රීඩකයෝ. ඒ ක්‍රීඩකයන් අතරින් මේ වයසේදී මේ වගේ දක්ෂතාවයක් තියෙනවා කියන්නේ නම් ඇත්තටම පට්ටම ප්ලේයර් කෙනෙක්. මෙයාගේ ලුක් එකෙන් සහ ප්ලේයින් වලින් තමයි ෆෑන්ස්ලා හිතන්නේ මෙයාට මීට වඩා වයස ඇති කියලා. සූර්යවංශී තමන්ගේ සමවයසී ෆෑන්ස්ලාත් එක්ක ගත්ත ෆොටෝ එකක් තමයි මේ. ඔයාලා මොකද හිතන්නේ? ඊළඟ ක්‍රීඩකයා නම් වයස හංගනවා කියලා ෆෑන්ස්ලා නෙවෙයි කියන්නේ. මේක මගේ මතයක්. ඒ ක්‍රීඩකයා තමයි විරාට් කෝලි. හෝ බැනලා කොමෙන්ට් එකක් දාන්න නේද හැදුවේ? මේ කතාව අහලම මං කියන දේ හරිද නැද්ද කියලා කොමෙන්ට් එකක් දාන්නකෝ. විරාට් කෝලිගේ කරියර් එකේ යාගේ ප්‍රයිම් එක විදියට ෆෑන්ස්ලා හඳුන්වන්නේ 2016 අවුරුද්ද. ඒ අවුරුද්ද තිබ්බ IPL තරඟාවලියේදී ඇවරේජ් එක 81ක් තියාගෙන මැච් 16කදී ලකුණු 973ක් ලබා ගන්න කෝලිට පුළුවන් වුණා. ඉතින් ඊට අවුරුදු 10කට පස්සේ ඒ කියන්නේ මේ අවුරුද්ද තිබ්බ IPL තරඟාවලියේදී ඊට ටිකක් අඩු. නමුත් ඊට සමාන දක්ෂතාව පෙන්වන්න කෝලිට පුළුවන් වුණා. වගේම මේ අවුරුද්දේ ශූරතාවය ලබා ගන්න පුළුවන් වුණා. 2026 වෙද්දී කෝලිගේ වයස 37ක්. ඉන්ටර්නැෂනල් T20 ෆෝමැට් එකකින් විශ්‍රාම අරගෙන දැනට අවුරුදු 3ක් වෙනවා. මම නම් විශ්වාස කරන්නේ මෙයාගේ ෆිට්නස් ලෙවල් එක සහ හાર્ඩ් වර්කින් නිසා තමයි තාමත් තරුණ කුල්ලෙක් වගේ වැඩ පින්වන්න පුළුවන් වෙලා තියෙන්නේ. දැන් කියන්නකෝ කෝලි වයස හංගනවා කියලා මං කිව්වේ බොරුද කියලා. මේ වගේ වීඩියෝස් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ෆලෝ කරලා තියාගන්න හොඳයි.